As soon as the vehicle entered the campus, the children rushed over to help unload it. මට නම් අද සතුටක් ලැබුණා. මේගොල්ලෝ අපිට කරපු සේවයට අපි ගොඩාක් ස්තුතියි. මම මේවා මගේ ඉගෙන ගන්න මම පාවිච්චි කරනවා. මම වෙන්න කැමති ටීචර් කෙනෙක්. ඒ වගේම අදත් අපි මේ සුචි පදනම මගින් අප පාසලට පාසල් උපකරණ ලබා දුන්නා. සහ ආහාර වේරවල් ලබා දී තිනවා. විවිධ කටයුතු විවිධ දේවල් අප පාසල වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් මෙම පොත්පත් වලින් මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම මේ පොත්පත් යොදා ගන්නවා. ඉතින් මේ කරපු සේවයට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා සුචි පදනමට. නැවතත් අපේ ඉස්කෝලේ දරුවෝ තෝරගෙන මෙවැනි පාසල් උපකරණ ලබා දීලා මේ වගේ සත්ක්‍රියාවන් කිරීම සම්බන්ධව ඉතින් මම හිතනවා මේ ඊටමත් අඩු ආදායම්ලාභී පාසලක් තමයි අපේ මේ පාතකඩ කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ. Volunteers carefully sorted and checked each package to ensure nothing was missing, so every student received what they needed, including textbooks, notebooks, pens, pencils, and other supplies. අපි ඉතින් හැමදාම සහභාගී වෙනවා වගේ මේකට අපි ගොඩක් කැමැත්තෙන් සහභාගී වුණාදත් මගේ බිරිඳ ඇතුළු අපි දෙන්නම හැමදාම සහභාගී වෙනවා. පුතත් සහභාගී වෙනවා. අද පුතා මෙතනට සහභාගී වෙන්න බැරි හේතුවක් වුණා නැත්නම් අපි තුන්දෙනාම සහභාගී වෙනවා. ඒ වගේ ඉදිරියට මේ වගේ දේවල්වල සහභාගී වෙන්න අපි බලාපොරොත්තු. Siji volunteers also joined teachers, parents, and students to clean the school grounds, set up recycling points, and establish composting areas. දුෂ්කර පාසලක් විදියට අපේ පාසලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවාට ඉතින් බොහොම ස්තුතියි. කසල ප්‍රතිචක්‍රීකරණය තමයි මූලික අරමුණ. ඊට අමතරව ඉතින් ඒකත් ළමයි දැනුවත් කරලා උන්ව සම්බන්ධ කරගෙන දැන් පරිසර නියම වැඩසටහනක් යනවා. ඒ හරහා ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම කිව්වොත් කලින් අපිට ඒ විදිහට නමුත් මේ විදිහට තිබුණේ නැහැ. ගෙවතුවගාව ඉදිරියේදී තවත් වැඩි දියුණු කරගෙන අපි ඉදිරියට මේ ලස්සනට ඒ ගෙවතුවගාව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. Volunteers brought resources to the school, helping children study with peace of mind, while also teaching them to protect the environment. ITV reports.